ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ප්‍රේමවන්ත සහෝදර සහෝදරීන් ඔබේ පෞල් ජීවිතය තුළ ආරවුල් තියනවාද? ගැටලු තියනවාද? වේදනාවන් අමාරුකම් තුළද ඔබ ජීවත් වෙන්නේ? ඒකට හේතුවක් තියෙන්නට පුළුවන්. ඒ හේතුව ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔබේ පෞල් ජීවිතය ගොඩනගාගෙන නැති නිසායි. මන්දයත් එදා සුදු පවුල්තුමා ගලාති වාසීන්ට ලියන දෙයවුම් පත්‍රයේ 3 වෙනි පරිච්ඡේදයේ 28 වන පදයේ මෙන්න මෙහෙම කියනවා. ඔබ සියල්ලන් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ එක්කෙනෙකු මෙන් සිටින නිසා ජුදෙව් ග්‍රීක භේදයවත් දාස නිර්දාස භේදයවත් ස්ත්‍රී පුරුෂ භේදයවත් නැත. මොනා හින්දාද මේ අය එක්සේසත්ව ඉන්නේ? ඔවුන් එක්සත්ව ඉන්නේ ඔවුන්ගේ ජීවිතේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔවුන් එකමුතුව බැඳී සිටින නිසායි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ බැඳී සිටින ජීවිතයක්. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේත් එක්ක යන ජීවිතයක්. උන්වහන්සේ ඔබේ මගේ ජීවිතේ බලාපොරොත්තු වෙන්නේ එවන් ජීවිතයකට අපි ඇතුළු වේයයි කියන ඒ කාරණාවමයි. අපේ පෞල් ජීවිත තුළ තිබෙන ආරවුල්, අපේ පෞල් ජීවිතය තුළ තිබෙන නොයෙකුත් ආකාරයේ සිදුවීම් මේ හැම දෙයකටම හේතුව අපි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ මේවාට විසඳුම්, මේවා කතා කරන්න, මේවා ඉදිරියට කරගෙන යන්න අපි ක්‍රියාත්මක වෙන්නේ නැති හින්දායි. අන්න ඒ නිසා අද දවසේ ස්වාමින් වහන්සේට මට ආරාධනා කරනවා මව පියා සමග, දූ දරුවන් දෙමව්පියන් සමග, ඒ වගේම සහෝදර සහෝදරියන් සමග, අසල්වාසීන් සමග ඔබ රැකියා කරන ස්ථානයේ හෝ වේවා, ඔබගේ පාසල වේවා, ඔබගේ දේව මන්දිරය තුල වේවා, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබ එක්සත් වෙන්නට ඕන. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල එක්සත් වෙනවා නම් අපිට ආරවුල්, ප්‍රශ්න, ගැටලු නැති ජීවිතයකට ඇතුළු වීමේ හැකියාව තිබෙනවා. මන්ද ඔබ එකිනෙකා අතර තිබෙන සබැඳියාව එක්සේසත් කර තිබෙන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසා. ඒ වගේමයි අද ගොඩක් වෙලාවට අපි එක්සත් වෙන අවස්ථාවන් අද අපේ ජීවිතය අහිමි කරගෙන තියෙනවා. එදා අපි කෑම කනකොට, නිවාඩු පාඩුවේ කාලය ගත කරනකොට, ඒ වගේම රූපවාහිනිය ඉදිරියට යනකොට පවා පවුලක් හැටියට අපි එකමුත් වුණා. හැබැයි අද මේ හැමදේම අපි ළඟ ඉන්න එක්කෙනාව අමතක කරලා ඈත ඉන්න කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න අපි දුරකථනයෙන් නොයෙකුත් විදිහට අපේම සබැඳියන්ගෙන් අපි ඈත් වෙලා තියෙනවා. දුරකථනය අපිව ඈත් කරලා තියෙනවා. ඒ නිසා අපි එකිනෙකා අතර කිසිම සම්බන්ධතාවයක් නැහැ. නමුත් දුර ඉන්න අයත් එක්ක අපි හොඳ සම්බන්ධතාවයක් අපි පවත්වාගෙන යනවා. ජේසුස් වහන්සේ අපිට කියන්නේ දා ගලාති වාසීන්ගේ ජීවිතවල ප්‍රශ්න නොතිබුණේ වෙන කිසිවක් නිසා නොවේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ වුන් එක්සේසත් වෙච්ච නිසායි. එහෙමනම් මේ ලෝකයේ තිබෙන නොයෙකුත් ආකාරයේ තාක්ෂණය අපේ ජීවිතයට ආශිර්වාදයක් කරගනු පිණිස ඒවා අපේ පවුල, අපේ සහෝදරත්වය, අපේ එකමුතුකම් කැඩී බිඳී නොයනු පිණිස ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඒවා පවත්වා ගන්නට, උන්වහන්සේත් සමග මේ ගමන ඉදිරියට යන්නට අපිට හැකියාව තියෙනවා නම් ස්වාමින් වහන්සේ නියත වශයෙන්ම අපිට ඒ ආශිර්වාදය දෙන්නට යනවා. ඉතින් ඒක නිසා අපි ස්වාමින් වහන්සේගේ එක්සත්කමට ඇතුළු වෙමු. අපේ ජීවිතවල ඇත්තා වූ නොයෙකුත් ආකාරයේ අභියෝග, ප්‍රශ්න, ගැටලු, වේදනාවන්, අමාරුකම් මේ ඕනෑම දෙයකදී ස්වාමින් වහන්සේ තුළ විසඳා ගන්නට අපි උත්සාහ කරමු. එවිට ඔබේ ගෙදර තියෙන ඔය ප්‍රශ්න ඔබට ඉවත් කරගන්නට, නැති කරගන්නට, එක්සේසත්කමකින් ඉදිරියට යන්නට ස්වාමින් වහන්සේ ඔබට ආශිර්වාද කරනවා නොඅනුමාන. ඒ ආශිර්වාදයට ඇතුළු වෙන්න එන්න. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේත් සමග එක්සේසත්ව යන ගමනකට ඇතුළු වෙන්න. ඔබට ජේසුස් පිටයි.